ක්‍රියාත්මක හෝ මෙහෙයුම් කල්බද්දේදී වෙන්නේ එහෙම නෙමෙයි. මං ගොඩ නැගිල්ලක් හදනවා. මට ඇත්තටම ලොරිය ඕනේ අවුරුද්දකට. ලොරි භාගයක් මට ඕනේ. ගඩොල් ටික ඇද ගන්න, කළු ගල් ටික ඇද ගන්න, සිමෙන්ති ටික ඇද ගන්න තමයි ඕනේ. මං කල්බදු සමාගමට ගිහිල්ලා කියනවා මට මේ අවුරුද්දකට පොඩි වැඩක් තියෙන බැරිද? කල්බදු සමාගමට අයිති ලොරු තියෙනවා. සේල් එකකින් නෙමෙයි දැන් ගන්නෙ. සමාගමට අයිති ලොරි තියෙනවා, වාහන තියෙනවා, බාදාමන යන්ත්‍ර තියෙනවා, එක එකව තියෙනවා උපකරණ. දැන් හිතන්නකෝ මට ගෙදර මොනවා හරි හිල් කරගන්න ග්‍රිල් එකක් නැහැ කියලා. ග්‍රිල් එකක් පාවා බද්දර ගන්න පුළුවන්. කල්බදු සමාගමට අයිති ලොරිය මං අරගෙන බදු ගෙවනවා. හැබැයි ඒකේ විශේෂත්වය තමයි මේක බොහොම සරල කිවිසුමක්. මට ඕනනම් අවුරුද්දට ඉස්සෙල්ලා ලොරිය වැඩ ඉවර වෙලා අපහු දෙන්න පුළුවන්. නමුත් මම මුලින්ම බද්ද ගෙවන්න ඕනේ. මුලින් බද්ද ගෙවන්න ඕනේ. නඩත්තු කරන්නේත් මන් නෙමෙයි. කල්බදු සමාගමට අයිති එකක් නේ. එයා තමයි නඩත්තු කරන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් කැඩුනොත් එයා හදලා දෙනවා. බොහොම සරල කිවිසුමක්. මුලින්ම බදු ගෙවලා වාහනේ ගන්න වාහනේ හරි මොකක් හරි අරගෙන පාවිච්චි කරලා ආපහු දෙන්න. ඒක මට අයිති කරගන්න බෑ. මේක අයිති කරන්න පුළුවන්. හරිනේ?